තපස්සු බල්ලික දෙන්න බුදුරජාණන් වහන්සේ සමීපයෙන් පිට වෙලා යන්න කලින් ඒගොල්ලන්ට හිතක් උපදිනවා අනේ අපි ශාස්ත්‍රුන් වහන්සේගෙන් දැන් ශාස්ත්‍රුන් වහන්සේව අද මේ මුණ ගැහුණට අපිට ආයේ කවදා මුණ ගැහෙයිද දන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච මොහොතේ ශාස්ත්‍රුන් වහන්සේව සිහි කර කර පුදන්න දෙයක් අපි ඉල්ලගෙන යන්න ඕන. බුදුරජාණන් වහන්සේට කියනවා නේ ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේගිව සිහි කරමින් පූජා පවත්වා අපට ජීවිතේ සැපය එකතු කරගන්නට යමක් අනේ ස්වාමීනි අපට දෙන්න කිව්වා. ඒතර බුදුරජාණන් වහන්සේ එ르දියක් කළා. ඒ එ르දිය තමයි පින්වතුනි ශාස්ත්‍රුන් වහන්සේ මෙහෙම හිස අල්ලනකොට බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ ඉන්න කේශ ධාතුන් වහන්සේලා මිට ශාස්ත්‍රුන් වහන්සේගේ අතේ මෙවුණා. එතකොට මේක පින්වතුනි එ르දියක් නැතුව ඒ වෙලාවේ මේ කේශ ධාතුන් වහන්සේලා ගලවා දෙනවා කියලා එකක් නෙවෙයි මේ වෙන්නේ. මේක එ르දියක්. ඒ එ르දිය කාගේද? අපගේ භාග්‍යවත් අරහත් ආශ්චර්යමත් පුද්ගල රත්නේ වන බුදුරජාණන් වහන්සේගේ. බුදුරජාණන් වහන්සේ මේ කේශ ධාතු මිට නීල වර්ණ කේශ ධාතු මිට තපස්සු බල්ලික දෙන්නට දුන්නා. ඉතින් ඒ තපස්සු බල්ලික දෙන්න ඒ වෙලාවේ රන් බඳුනකින් තමයි ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා අරගත්තේ. ඒ කරලා ඒ ටික අරගෙන ගිහින් තියෙනවා අසිතංජන කියන නුවරට. ඒ අසිතංජන නුවර ලොකු දාගබක් කරවලා තැම්පත් කළා කියනවා. මේ බණ පොතේ සඳහන් වෙනවා ඒ කාලේ ඒ දාගැබෙන් හැම පොය දවසකටම නිල් පාටට රැස් වී දෙනවා කියනවා. ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා. ඉතින් ඒ කේශ ධාතුන් වහන්සේලා ගැන කියනකොට අපිට අමතක කරන්න බෑනේ. මේ තපස්සු බල්ලික දෙන්නාට ලැබුණු කේශ ධාතුන් වහන්සේලාමයි ලංකා භූමියේ තිරියායේ ගිරිහඬු සෑයේත් වැඩ ඉන්නේ ඒ කේශ ධාතුන් වහන්සේලාගේ කොටසක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ දෙන්නා උපාසක බවට පත් උනේ. පස්සේ කාලෙක ඉතින් ඒගොල්ලෝ වෙළඳාම් කටයුතු කරගෙන ගියා. තමන්ගේ උපාසක භාවයත් රැකගෙන ගුණධර්ම පුරමින් වෙළඳාමුත් කරගෙන ගියා. ඔහොම යනකොට බුදුරජාණන් වහන්සේ වැඩම කළා රජගහ නුවරට. භාග්‍යතුන් වහන්සේ රජගහ වඩිනකොට මේ දෙන්නත් වෙළඳාම් කටයුතු වල හිටියේ රජගහ. ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ශාස්ත්‍රුන් වහන්සේ සමීපයට මේ දෙන්න යනවා. ගිහිල්ලා එදා බුදුරජාණන් වහන්සේ ධර්මයක් දේශනා කළා. ඒ ධර්මය අහගෙන ඉන්නකොට තපස්සු සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. තපස්සු කියලා කිව්වේ වැඩිමලා. බල්ලිය එහෙම නැත්නම් බල්ලුක ඒ ධර්මය අහගෙන ඉන්නකොට බල්ලුකට හිතුණා මම පැවිදි වෙන්න උනා. ගිහි ජීවිතයත් හැල්ලා පැවිදි වුණා. නොබෝ කලකින්ම සියලු කෙලෙසුන් නැසලා ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේව හැඳින්වුවේ බල්ලිය මහරහතන් වහන්සේ. උන්වහන්සේට බල්ලුක කියලා යෙදෙනවට වඩා යෙදිලා තියෙන්නේ බල්ලිය මහරහතන් වහන්සේ. මේ බල්ලිය මහරහතන් වහන්සේ පින්වතුනි කොහොමද එච්චර ඉක්මනට එච්චර සුවසේ අරහත්ත්වේ පසක් කළේ? මොකද අරහත්ත්වය කියලා කියන්නේ එහෙම නැත්නම් අමෘත නිවන කියලා කියන්නේ අවබෝධ කරගන්න දුෂ්කර එකක්. සාක්ෂාත් කරන්න දුෂ්කර එකක්. කොහොමද ඒ සුවසේ සාක්ෂාත් කළේ? සිකී බුදුරජාන් වහන්සේගේ බුද්ධ ශාසනයේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරුවනට සතියක් දානේ පූජා කළා. දානේදී කරන්නේ අත්හැරීම. ඒ අත්හැරීම කළේ බුද්ධ රත්නයේ උදෙසා, සංඝ රත්නයේ උදෙසා. බුද්ධ රත්නයේ උදෙසා, සංඝ රත්නයේ උදෙසා එදා සුවසේ දාන වස්තුන් අත්හැරියා. ගෞතම ශාසනයේදී තමන්ට සුවසේ කෙලස් අත්හරින්න ලැබුණා. මේ දානේ පූජා කරන එක ගැන පින්වතුන්ලා මෙහෙම තේරුම් ගන්න ඕන. දානේ කියන එක ශාස්ත්‍රඥ වහන්සේ අතිශයින් වර්ණනා කරපු එකක්. එතකොට බුදු කෙනෙක් ඇයි දානේ වර්ණනා කරන්නේ? මේන්න මේ අසිරිය නිසා. ඒ දානේ කියන පිනෙන් මෙහෙම මහා පෙළහර සිද්ධ වෙනවා. බුදුරජාන් වහන්සේ නමක් මුණ ගැහිලා ඒ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ඊතා සුවසේ කෙලස් ටික අතහැර ගන්න ලැබෙනවා කියලා කියන්නේ පින්වතුනි සුළුපටු එකක්ද? ඒක කරගන්න ලැබෙන්නේ සංසාරේ කරන ලද මහා පිනක් නිසා.
ඒ පින රැස් කරගෙන හිටපු ඒ බල්ලිය මහරහතන් වහන්සේ ඊටාම සුවසේ අරහත්ත්වයේ පසක් කරගෙන දවසක් හුදකලාවේ උන්වහන්සේ වනේ වැඩ ඉන්නවා. ඒ වනේ වැඩ ඉද්දී මේ ලෝකේ නිවනට බාධා කරන කෙනා, මේ ලෝකෙන් නිදහස් වෙලා යන ජීවිතයට බාධා කරන කෙනා ආවා. කවුද ඒ? මාරයා. මාරයා ඇවිල්ලා මාරයා දන්නේ නැහැ මේ වැඩ ඉන්නේ නිකලෙස් උත්තමයන් වහන්සේ කියලා. මාරයා නොයෙක් භයානක රූප පෙන්වන්න පටන් ගත්තා කියනවා. මේ අපගේ බල්ලිය මහරහතන් වහන්සේ වැඩ ඉන්න තැන හුදකලාව තනියම ඉද්දි භයානක රූප පෙන්නලා බියවද්දන්ට. එතකොට උන්වහන්සේ තේරුම් ගත්තා මේ ඉන්නේ මාරයා. නිකාම් බොරුවට මේ මාරයා දැන් වෙහෙසෙනවා තමන් වහන්සේව බියවද්දන්ට කියලා. බිය තැති ගැනීම තමන් වහන්සේ නැසුවා කියන එක මාරයාට තේරුම් කරන්නට එදා උන්වහන්සේ ගාථාවක් වදාලා. යෝපානුදී මච්චු රාජස්ස සීනං නලසේතුන්ව සුදුබ්බලං මහෝගෝ විජිතාවි අපේත බේරවෝ හිදන්තෝ සුපරිනිබ්බුතෝ ඨිතන්තෝ කියන ගාථා රත්නය. ඔහු මාරසේනාව බැහැර කෙරුවේ මහා සැඩ පහරකින් ඒ දණ්ඩක් කැදී විදී යන ආකාරයෙන්. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණි. කිසිම බියක් තැති ගැනීමක් දැන් එයා ළඟ නැහැ. එයා দমনය වෙලා ඉන්නේ සද්ධර්මයේ තුලයි. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි. මේ තමයි බල්ලිය මහරහතන් වහන්සේගේ උතුම් ගාථාව. උන්වහන්සේ වදාරන්නේ මේ මාරසේනාව උන්වහන්සේ බැහැර කරලා දැම්මේ නිවන් මඟට බාධා කරන මරසෙනග බැහැර කළේ හරියට මහා සැඩ පහරක් ඇවිල්ලා දුර්වලව තියෙන ඒ දණ්ඩක් කඩාගෙන යනවා වගේ පහසුවෙන්. මේ ලෝකේ තියෙන දුෂ්කරම සටන වෙන කෙලෙස් සටනින් උන්වහන්සේ ජය ගත්තා. දැන් කෙලෙස් සටන දිනු උන්වහන්සේට කිසිම බියක් ඇති ගැනීමක් නැහැ. ඒ බිය ඇති ගැනීම නැති සුන්දර ජීවිතේ උන්වහන්සේට ලැබුණේ ඇයි? සද්ධර්මයේ තුල দমনය වෙච්ච නිසා. සද්ධර්මයේ තුල দমনය වෙන්න බැරි වෙච්ච අපේ ජීවිත සංසාර ගමනක අතිශයින් දුක් විඳින්නේ යම් විදිහකටද? මහා පින් තියෙන සද්ධර්මයේ තුල দমনය වෙච්ච උත්තමියෝ ඒ ධර්මයේ නිසාම සැප විඳිනවා. ධර්මයෙන් ඈත් වෙච්ච අය දුක් විඳිනවා. ධර්මයට පැමිණි උත්තමියෝ සැප විඳිනවා. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින මේ භික්ෂුව පිරිනිවී යාවි. උන්වහන්සේගේ සිත පිහිටලා තියෙන නිවනේ. ඒ නිවනේ පිහිටි හිත යම් කලෙක පහන් සිලක් නිවිලා යනවා වගේ පිරිනිවී යාවි කියන මේ ගාථාව උන්වහන්සේ කියනකොට මාරයා දැනගත්තා මං මෙහෙම භයානක රූපය කියලා මේ ලෝකේ තියෙන බිහිසුණුම රූපේ පෙන්නුවත් උන්වහන්සේගේ හිතේ අංශු මාත්‍ර හෙලවීමක් මට කරන්න පුළුවන්කම නැහැ. අයියෝ මේ ධීර විහිර භික්ෂුව මං මාරයා බව අඳුනගත්තනේ කියලා මාරයාට දුක හිතුණා. එතනම මාරයා නොසතුටු වෙලා අතුරුදහන් වුණා. ඒ තමයි පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය පහළ වෙච්චි හැබෑම රහතන් වහන්සේලා. මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කළ නිකලස් හිතින් වැඩ සිටි පරම ශාන්තියටපත් වූ ඒ බල්ලිය නම් වූ සැබෑම රහත් මුනිදුන්ට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු